සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම අද කතා කරන්න යන්නේ Tailwind use කරලා වෙබ් ප්‍රොජෙක්ට් එකක sign in සහ sign up page එක ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි user කෙනෙක්ට මම ඩිසයින් කරගත්ත sign up page එක සහ sign in page එක display වෙන විදිය බලමු. මුලින්ම sign in page එක user කෙනෙක්ට මෙන්න මේ ආකාරයට තමයි display වෙන්නේ. මෙතනදී මම මුලින්ම අපේ ප්‍රොජෙක්ට් එකේ නම උඩින් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් ඇඩ් කරගෙන sign in එකේ header එක මම මෙතනින් ඩිසයින් කරගෙන තියෙනවා. ඊට පස්සේ welcome back කියලා header topic එකක් මම අරගෙන sign in to your account to continue කියලා ටෙක්ස්ට් ෆීල්ඩ් එක මෙතනින් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම label දෙකක් ඇඩ් කරගෙන තියෙනවා. email address එක සහ password එක type කරන්න. email address එක type කරන තැන click කරාට පස්සේ වටේට නිල් පාටින් outline එකක් ඇඩ් වෙන විදියට මම මෙතනින් ඩිසයින් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම යටින් remember me කියන option එක, forget password එක සහ sign in button එක ඩිසයින් කරගෙන තියෙනවා. එකට පහලින් user ට account එකක් නැත්නම් sign up button එක click කරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඩිසයින් කරගෙන තියෙන්නේ අපේ sign in form එකේ footer part එක. අපි දැන් බලමු sign up page එක මම ඩිසයින් කරගෙන තියෙන්නේ කොහොමද කියලා. ඒකෙත් කලින් වගේම උඩින් header එක මම ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ create an account සහ අදාළ text field එක මම මෙතනින් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ first name, last name, email address, password සහ confirm password කියන අදාළ details type කරගන්න මම මෙතනින් label ටිකක් හදාගෙන තියෙනවා. ඒවත් කලින් වගේම අදාළ label එක උඩ click කරාට පස්සේ වටේට blue color outline එකක් එන විදිහට තමයි මම මෙතන ඩිසයින් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහායින් account type එක තෝරගන්න මම මෙතනින් add කරගෙන තියෙනවා. ඒ කියන්නේ seller කෙනෙක්ද buyer කෙනෙක්ද කියලා login වෙද්දිම මෙතනින් decide කරගන්න පුළුවන්. ඊට පස්සේ මම check box එකක් කරහා ටික් එකක් දාගන්න මම මෙතනින් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම create account කියන බටන් එක හදාගෙන තියෙනවා. දැනටමත් account එකක් තියෙනවා නම් ඊට පල්ලෙහාන් already have an account කියලා text field එකත් එක්ක sign in button එක ඩිසයින් කරගෙන තියෙනවා. ඒකෙත් කලින් වගේම මම footer part එක මෙතනින් add කරගෙන තියෙනවා. අපි දැන් මේකේ ඩිසයින් කරගත්ත code part එකට ගිහිල්ලා ඊටු ටික කතා කරමු. මුලින්ම මම header tag එක ඇතුලේ style.css සහ icon එකට අදාළ ෆොටෝ එකයි අපේ tailwind css එකයි මෙතනින් link කරගෙන තියෙනවා. ඊට පස්සේ මම අපේ sign in form එකේ header එක මෙන්න මේ විදිහට ඩිසයින් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම sign in form එකේ welcome back කියන header එක සහ අදාළ text part එක මෙන්න මේ විදිහට add කරගෙන තියෙනවා. ඊට පස්සේ email address එකට සහ අදාළ password එකට අදාළ label ටික මම මෙන්න මේ විදිහට create කරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඩිසයින් කරගෙන තියන්නේ remember me කියන icon එකට අදාළ part එක. ඊට පස්සේ මම sign up කියන button එක හදාගෙන ඒක on click එකකින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ sign in form එකේ අදාළ coding part එක. මුලින්ම මම header එකේ create an account සහ අදාළ text field එක මෙතනින් add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම කලින් වගේම first name, last name, email, password සහ confirm password ගැන user ගේ details ටික add කරගන්න අවශ්‍ය label ටික create කරගෙන තියෙනවා. ඊට පස්සේ මම code කරගෙන තියන්නේ account type එකට අදාළ coding part එක. ඊට පස්සේ තියන්නේ check box එකට අදාළ coding part එක. ඊට පස්සේ මම create account button එක හදාගෙන ඒකත් on click එකකින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ already have an account කියන text field එක සහ sign in button එක යටින් add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ footer එකේ design code එක මම මෙන්න මේ විදිහට තමයි අපේ sign in සහ sign up page එක design කරගෙන තියෙන්නේ. මේ හදාගෙන යන project එකේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනට
හමුවෙමු.